Miss Rita. Sir? Oh, my head a tarunya. What? Me Miss Rita තමයි අද වෙන මේ සීට් එකේ ඉන්නේ. Thank you, sir. මෙතෙන්ට එන කපල් කාමරයකට ගානට ඇදලා දාන්න ඕනේ මිස් රීටා හරියට වැඩේ කරගෙන ගන්න ඕනේ. හරි සර්. මම කියන්නේ ආවේ අපි මෙතෙන්ට කපල්ස් ගෙනාට අපේ හොඳ කස්ටමර් කෙනෙක් හිටියා. සතියකට අඩු ගාන කපල් 25ක්වත් ගෙනල්ලා මෙහෙ රූම් පුරවනවා. එයාකෝ සර්? දුක කියන ගාන. එයා මෙතන හිටපු කලින් හිටපු ලේඩි එයාව තන්න පැනලා. මේ මෙතන ඉස්රේලියන් රිසෙප්ෂනිස්ට්? අපිට දැන් ඒ කපල් කවුරුත් ඇත්තෙත් නැහැ. මෙතන හිටපු ලේඩිත් නැහැ ඒකට ඔයාලා. දැන් ඔයාට තියෙන්නේ මෙතෙන්ට එනවනේ කපල් උන්ගෙන් බැඳලාද ළමයි ඉන්නවද අම්මට කියලා දාවේ තාත්තට කියලා දාවේ මොකක්ද ආගම උප්පන්න සහතිකේ කසාද සහතිකේ ඒව මොකුත් අහන්න එපා. නෑ සර්. රූම් එකේ නම්බරේ කිව්වා අයිඩෙන්ටිටි එක එච්චරයි. ඕකේ? Okay sir. තේරෙනවා. හරි කරගෙන. කුලෙක් වගේ හරියට ගිනි කුලෙක් වගේ. Excuse me. Excuse me, miss. miss. Sorry. පොඩි වැඩක් පොඩි ලීකේජ් එකක්. අද ඉතලා. මොකද කරන්න ඕනේ? මිස් අපිට ඕනේ AC room එක. දෙන්නම් මැඩම්. දැන් මිස් රුත් මේ ගෙදරත් තියෙන AC එකේද? දෙන්නම් AC room එකක් දෙන්නම්. මට මේ ID card දෙක දෙනවද? ඔව් මේකනි මිස් අපිට වෙලා තියෙන්නේ අපි දෙන්නගේ මේ FA එකට දැන් උග කාලයක් වෙනවා. ඒ වගේම තමයි අපි දෙන්න පටන් ගත්ත දා ඉඳලා අද වෙනකම් හෝටල් 50කට විතර ගිහිල්ලා තියෙනවා. 50කට? හෝටල් 50කට විතර ගිහිල්ලා තියෙනවා. අයියෝ ඒ අය අපිට කලේම AC දෙනවයි කියලා බොරුවටනේ AC දුන්නේ නෑ. නේද පෙටියෝ? සර් මේක නම් දැකලා තියෙනවා වගේ. එතකොට husband and wife ද මේ? අපේ මහත්තයා ළඟදී රටියද නාවේ. ඇත්තද? මම දන්නවා. මිස් කොහොමද දන්නේ? මේ වගේන? නෑ ඉතින් මූණ බැලුවම කියන්න පුළුවන් නේ රටේ ඉඳලා ආපු පෙනුමක් නේ තියෙන්නේ. ඒකයි. දැන් AC rooms කිව්වනේ දෝරි. නම් මම ලියා ගන්න. ඉතින් කියන්නකෝ මේ හැබැයි ඉතින් මම මේ මහත්තයව දන්නවා. මිස් කොහොමද දන්නේ? මොන දිහා බැලුවම කියන්න පුළුවන් හොඳ කෙනෙක් කියලා. දැන් එතකොට මැඩම්ද මට සල්ලි ගෙවන්නේ සර්ද? මම සල්ලි දෙන්නේ. මම මගේ මහත්තයා වෙනුවෙන් ඕන තරම් සල්ලි විසික් කරනවා. මිස් දන්නවද? මම හෙට මෙයාට කාර් එකක් අරන් දෙනවා. අනිද්දාට ලොකු ගෙයක් අරගෙන දෙනවා. හැබැයි මම මෙයාව කසාද නම් බඳින්නේ මිස්. live together. ඒ කියන්නේ අපේ ගෙදර නෙමෙයිනේ. අනේ ඒකත් හොඳයි අනේ. එයි එහෙම කියන්නේ මිස්? ඒ කියන්නේ දැන් මැඩම් හෙට අරන් දෙනවානේ මෙයාට කාර් එකක්. ඊට පස්සේ අනිද්දාට අරන් දෙනවානේ මෙයාට ගෙයක්. එතකොට මට පුළුවන් මෙයාගේ ගෙදර ඉඳගෙන මෙයාට අරන් දෙන කාර් එකේ නැගලා මෙයාත් එක්ක රවුමක් යන්න. ඒ කිව්වේ? ඒ කොහොමද කියන්නේ ඉතින්? මෙයානේ මගේ කසාද මිනිහා. පරට්ටි තොට තේරුම් ගන්න වැඩියක්ෝ මේ ඇවිල්ලා තියෙන අනුගේ මිනිහෙක් එක්කනේ ඔබ. ඔබ තේරුම් ගන්නේ මේ මගේ මිනිහා 50කට ගියානේ. ඔබ 50කට ගියානේ. 50කට ගිය පුත් එක්කද?